ඉතින් කට්ටියට ඉතින් ඔන්න මේ වීඩියෝ එක thumbnail එකේ තිබ්බ විදිහටම කවුරුත් වැඩි කතා කරන්නේ නැති ෆොටෝස් පැලයක් ටැංකිය වවා ගන්න විදිය ගැන. ඉතින් අපි වැඩි කතා නැතුව ඉක්මනින්ම මේ මාතෘකාව ගැන කතා කරමු. මුලින්ම අපි කතා කරමු ෆොටෝස් පැල අපිට කොහෙන්ද ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අපි මේ ගැන කතා කරොත් ෆොටෝස් ඔයාලගේ යාළුවන්ගෙන් වගේ ගොඩක් හඳුනන කට්ටියලා හරහා හොයාගන්න පුළුවන්. කාට හරි කියලා මේ හොයාගන්න පුළුවන් නැත්තම් ශ්‍රී ලංකාවේ වගේ නම් ඕනෙම තැනක ෆොටෝස් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ වත්ත පිටින් නෑ පොඩ්ඩක් තෙත පරිසරයක් ආශ්‍රිතව. ඒ කියන්නේ ගස් යට හෙවනේ වගේ කැලෑවල් අද්දර වගේ අලුතින් හොයා ගන්න පුළුවන්. ඉතින් මම මේකත් හොයාගත්තේ අක්කර දෙකක විතර ඊටමත් තියෙන යාළුවෙක්ගේ පිටිපස්සේ පැත්තේ තිබිලා ගොඩාක් තියෙන ෆොටෝස් ලොකු වෙන කොළ තියෙන ෆොටෝස් තියෙනවා. ඉතින් එහෙන් තමයි මේ පැල ගෙනාවේ දෙක තුනක් ගෙනාවා. ඉතින් ඒක තමයි වීඩියෝ එක ඉක්මනට දෙන්නේ. මේ YouTube එකේ මම ෆොටෝස් ගැන හොයනකොට කිසි විස්තරයක් තිබ්බේ නෑ. අන්තිමට Google එකෙන් සහ මාළු හදන කෙනෙක්ගෙන් WhatsApp හරහා තමයි මේ ගැන හොයාගත්තේ. ඉතින් මේ ගැන ඉක්මනට වීඩියෝ එක මම දෙන්න හිතුවේ ඒක හින්දා තමයි. ඉතින් හොයාගන්න හිටි කියන ওই විදිහට තමයි ඕනෙම කෙනෙක්ගේ ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මේ වගේ මේවා අපිට ටැංක් එකකට දාගන්න විදිය ගැන අපි හරියටම කතා කරොත් අපිට මේක කෙලින්ම වතුරට දාන්න නැතුව ඔයාලට ගොඩක්ම හොඳ විදිය වෙන්නේ මෙන්න මේ ආකාරයට ෆිල්ටර් එකකට දාගන්න එක. දැන් මේක නම් දැන් මීයේ හොඳට තියෙනවා. මේක වගේ ෆිල්ටර් එකකට දාගන්න එක. ෆිල්ටර් එකට මේ වගේ ටැංක් එකක් දාගත්තාම ගොඩක් හොඳයි. මොකද මේ වගේ මුල් වතුර පිරිසිදු කරන ගොඩාක් කොමනානවා. ඒ කියන්නේ මේවා අපිට බයෝමීඩියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මුල් එතකොට වතුරට කෙලින්ම ඩිරෙක්ට් වෙන හින්දා මේ විදිහට මුල් වතුරේ තියන්න පුළුවන්. ඉතින් අපිට මේ ගහේ කොළ වලට වඩා මුල් තමයි වැදගත් වෙන්නේ. අපිට ඇක්වටික් විදිහට මුල් වැදගත් වෙනවා. ඒ වගේම අලංකාර විදිහට කොළ වැදගත් වෙනවා. ඉතින් ඔක්කොම මුල් වතුර තියන්න ඕන කියලා තියෙන එකක් නැහැ. ඔයාලා මුල් වලින් 100ට පොඩි ප්‍රමාණයක් 100ට එකකට වඩා වැඩි ප්‍රමාණයක් වතුරෙන් තියන්න ඕනේ. 105ක්වත් වතුරෙන් තියන්න ඕනේ. ඒක තමයි මුල අවශ්‍ය පෝෂණය උරා ගන්න. ඉතින් පෝෂණය උරා ගන්න. ඉතින් එතකොට ඔක්කොම වතුර තිබ්බොත් මුල් දි รา පත් වෙන්න ඉඩ වඩ තියෙනවා. ඒ හින්දා ගොඩක්ම සුදුසු වෙන්නේ මේ වගේ පොඩි ප්‍රමාණයක් විතර වතුර තියෙන එක ඔයගලන්ට පේනවාද? දැන් මෙතන එකයි මෙන්න මෙතන දෙකක් විතර ඔයගලන්ට මෙන්න මේ ආකාරයට වතුර තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් වෙන මොනාවත් වතුර නැහැ. කෙලින්ම අප මුල මෙන්න මේ දැල උඩ තමයි යන්නේ ඔයගලන්ට පේනවාද? මේ වගේ වර්ධනය ගැන කතා කරොත් ඔයගලන්ට ලොකු වර්ධනයක් බලා ගන්න පුළුවන්. දැන් මේක ගහගෙන ආවේ මේ අංකුරය මෙතන තිබ්බේ. දැන් මේක අලුත් කොළයක් හදන්න ළඟයි. ඉතින් මෙච්චර ඉක්මනට කොළ හදනකොට ඔයාලට දැනුණා ඉක්මනට හැදෙනවා. ඒකට ප්‍රධාන හේතුව අපිට දෙන්න පුළුවන් මේවට දෙන්න පුළුවන් මේ ප්‍රෝටීන්. අපිට ඇත්තට මේ ප්‍රෝටීන් විදිහට ඔයගලන්ට මේ වගේ ෆිල්ටර් එකකට දැම්මහම ගොඩක් වැදගත් වෙන්නේ මාළුන්ගේ බෙටි වගේ දේවල් ඔක්කොම ටැංක් එක සුද්ධ කරගෙන එනකොට කෙලින්ම මේවා ඇවිල්ලා වැටෙන්නේ ෆිල්ටර් එකේ උඩට. ඉතින් මේ ෆිල්ටර් එක හරහා අපිට මේක ගොඩක් මේකම යවා ගන්න පුළුවන්. හැබැයි මේ මුල මෙන්න මේ විදිහට ස්පොන්ජ් එක දිගේ ගියොත් ලොකු අවුලක් වෙනවා. ඒකත් පොඩි ප්‍රශ්නයක්. ඉතින් මේක ටැංක් එකේ තියාගන්න විදිය ගැන කතා කරොත් ඔයගලන්ට මෙන්න මේ විදිහට ටැංක් උඩින් යන තියාගන්න පුළුවන්. මෙන්න මගේ ලොකු ටැංක් උඩට මේ විදිහට ෆොටෝස් එකක් යවලා තියෙනවා. ওই විදිහට ටැංක් එක උඩින් යවා ගන්න පුළුවන්. මම කිව්වත් වගේ මේක ටැංක් එක හිටවලා තියෙන ඔයාලට පොඩි නිකන් චූටි ප්ලාස්ටික් කෑල්ලකට යටින් සිදුරු දෙකක් විදලා මේ විදිහට මුල් විතරක් වතුර යටට දාලා තමයි මේක හිටවගෙන තියෙන්නේ. ඇත්තටම මේක ගොඩක් හොඳ ක්‍රමයක්. වතුර යටට මුල් විතරක් දාන එක තමයි මම කලින් කිව්වා වගේ වැදගත් වෙන්නේ. ඉතින් මේක උඩ ඇතුළේම ඇත්තටම තියෙන්නේ මේ ග්‍රැවල් ගල් ටිකක් දාලා තිනවා. ඇත්තටම මේවා නිකන් මම මුල් අදින්න උපකාරී වෙයි කියලා තමයි දැම්මේ. මේක නෑ දිගත්තකුයි පොඩි පැලයකුයි තියෙනවා. ඉතින් මේක කපන්න නැතුව ගොඩක් දිගට හදනවා නම් ගොඩක් හොඳයි. ගන්න පේනවා. ඉතින් මගේ දිගට යවනවා මේ විදියට. මේක මෙතනින් මේ විදියට වතුරට ගිහලා ආපහු පල්ලෙහාට වැක්කෙන තමයි හදන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මම කලින් කිව්වාගේ මුල් අර විදියට වතුර තියන්න ඕනේ. වගේම මේ වගේ මුල් තැන තැන ගොඩ තියෙනවා. ඉතින් මේක එහෙම තිබ්බයි කියලා මේකේ මුල් හැදෙක නතර වෙන්නේ නැහැ. දිගට මේ විදියට මුල් හැදෙනවා. අන්තිමට ආපහු මෙන්න මේ හයිකට වගේ එනකොට ආපහු මුල් වතුර හොයා ගන්නවා. ඉතින් මේක ඇත්තටම ගල් දාලා තියෙන එක පොහොර විදියට යූස් කරන්න පුළුවන්. මෙතන ගොඩක්ම මේක හොඳ වෙන ටැංක් එකේ අප ෆිල්ටර් එකක් වගේ තියෙනවා නම් හරි සම්ප් එකක් තියෙනවා නම් හරි ඒක දිගේ යවන එක. ඒතර මම කලින් කිව්වත් වගේ අර විදියට බැක්ටීරියා වලට ගහේට හොඳට පෝෂණය උරා ගන්න ගොඩක් උපකාරී වෙනවා. ඉතින් ඊට පස්සේ මේකට අපි ඉරේලිය වැඩන හැටි ගැන කතා කරොත් ලොකුවට ඉරේලියක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඇන්තෝරියම් වගේ පොඩි ඉරේලිය හැදෙන ඩෝලයිට් වලින් හැදෙන පොඩි ප්ලාන්ට් එකක්. ඉතින් මේකේ ඇත්තටම මේ වගේ ගියක් ඇතුලෙන් ලේසියෙන්ම හදන්න පුළුවන්. මේ ඒක පොඩ්ඩක් ඉරේලිය වඩන්න ඕනේ. දැන් මෙතනද නම් ටැංක් එකේ ලයිට් එක තියෙනවා. ඒක මෙන්න මේ හරියට විතර චුට්ටක් වැඩෙනවා. ඒ ගොඩක් මන්නාර හරියට වැඩෙනවා. ඔක්කොටම මෙන්න මේ විදිහට මෙතන ග්‍රිල් එකක් තියෙනවා. පොඩි
ඒකෙන් අවුව පොඩ්ඩක් එනවා. උදේ වරුවට දොරනුත් අවුව වෙනවා. ඉතින් මේ වගේ පොඩි අවුවකින් හදා ගන්න පුළුවන්. ඉතින් ඩිරෙක්ට් අවුවට තියන්නත් හොඳ නැහැ. එහෙම අවුවට තිබ්බාම කොළ ලා පාටක් වෙනවා. කොළ පිච්චෙනවා. ඒ වගේ දේවලුත් මේක බලා ගන්න පුළුවන්. ඒ වගේ ලෙඩාම ගහ මං කලින් කිව්ව තරම් වේගෙන් හැදෙන්නෙත් නැහැ. පොඩි පොඩි කේස් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තොත් ඔය ගැන ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. මං කලින් කිව්වත් වගේ ගොඩක් වර්ග තියෙනවා පෝතෝස්. ගොඩක් වර්ග හොයාගන්න තියෙනවා. ඉතින් මංගව තියෙන පොඩි කොළ තියෙන જાතිය තව අඩියක් විතර ලොකු කොළ තියෙන පෝතෝසුත් තියෙනවා. පේන නැති ওই විදිහට තමයි මෙයා බලා ගන්න තියෙන්නේ. ඉතින් පස්වල යනකොට මීට හාත්පසින්ම වෙනත් පස්වල යනකොට ගොඩක් මීට මුළුමනින්ම වෙනස් වෙනවා. ඒක ඒ ගැන පස්වල හිටවන මේක පොඩ්ඩක්වත් සම්බන්ධ කරන්න කොහොම හරි මේ පෝච්චි හිටන මේක මුල් හැදෙන්න විදියක් තියෙනවා. තව දෙයක් ගැන කතා කරන්න කියලා හිතුවා. මේ පැලයක් ටැංකියට දාගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මම කලින් පෙන්නුවා වගේ කප් එකක් කිල් කරලා දාගන්න පුළුවන්. පොඩ්ඩක් වතුරට ඉන්න. එහෙමත් නැත්නම් මේ වගේ ෆිල්ටර් එකකට මේවා කරලා දාගන්න පුළුවන්. පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා. ඒ වගේ එක නෙමෙයි මේකෙන් මම අදහස් කරේ මේකත් පැලයක් හොයාගෙන මුල කොහොමද දාගන්නේ කියලා. මේ වගේ දිගතු කැලක් නොආට හොයාගන්න පුළුවන් නම් ඔයාට මුලින්ම කරන්න පුළුවන් මේකේ පස් හොඳට මුලේ තියෙන පස් හොඳට ටැප් වතුරෙන් සෝදලා අයින් කරන්න පුළුවන්. මෙතන අයින් කරාට පස්සේ මේක ටැංක් එකේ දිගටම යවන්න ඉතින් නම් ගහ පොඩ්ඩක් මුල හරියට අදට අල්ල ගන්න ඕනේ. වතුර දිගේ ගහ යවන්න තියෙනවා නම් ඔයා දැම්ම ගෙනල්ලා ගහ වතුර උඩින් යන්න දැම්ම ගහ කොළ පැත්ත යටට හිටලා කොළ වතුර යටම හිටලා එන විනාශයක් වෙනවා. ගහ තදට එක පැත්තක් හොඳට මුල් අල්ලගෙන ගහ Tamanට ඕන විදිහට වතුර යන්න ඕනේ. ඔයාට තියන්න බෑ. ඒකට හොඳම විදිහම වෙන්නේ මේ මන් තියලා තියෙනවා වගේ මේ විදිහට උඩකින් තියලා තියෙන එකයි ඉතින් පේනවා ඇති. තවත් මේ අපි පොඩි පැලයක් හොයාගත්තොත් ඔයාලට මුලින්ම පුළුවන් මේ වගේ මෙන්න මේ වගේ චූටි මුලක් තියෙන මෙන්න මේ වගේ කොනක් හොයාගෙන කොළයක් දෙකක් වගේ එන්න අල්ලලා ඒක අරගෙන ඔයාලා බලන්න මේ වගේ අතු 2 3 4ක් අරගෙන රබර් පටියකින් තද කරලා එහෙම රබර් පටියෙන් තද ගන්න බෑ. ඔයගලන්ට මේ යට හයිඩ්‍රිල් යටක මේ යට කරලා තියෙන දේ පේනවනේ. නෑ පේන්නේ. ඔයගලන්ට මෙන්න ලාවට පේනවාද යට වෙන්නද පුළුන් තියෙනවා. මේ විදිහට පුළුන් ටිකක් තියලා හයිඩ්‍රිල් යට කරනවා වගේ ඌ යට කරනවා නම් ගහේ මුලට හානියක් වෙන්නේ නැහැ. මොකද මුල් යන්නත් පුළුන් උපකාරී වෙනවා. දැන් මෙතන හයිඩ්‍රිල් හිතන්න හේතුව දන්න තිබ්බ ඉන්න උත් එක බෑ නේ තියාගන්න. හරි කරදරයි. ඒක පස්සේ කතා කරමු. මේ හිතන්න පුළුවන්. ඔයාට සතියක් දෙයක් වැඩිමුණ සත් 3ක් විතර යනකොට මේකේ මුල් හොඳට හැදිලා ගහ වර්ධනය වෙලා දලුත් දාලා මේ වගේ පොඩි පොඩි අංකුරත් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම ඇවිල්ලා තිබ්බොත් ඔයාලට මේක අරගෙන මේ විදිහට ෆිල්ටර් එක දාන්න නැත්නම් වතුර හිටවන්න පුළුවන්. පැලේ කාලේ ලේසි මුල මේ විදිහට ඇද්දාම ලස්සනයි සහ ගොඩක් හොඳයි. මේකට අවුව ඕනේ නැහැ. වෙලා වරන් ගිහලා අවුවෙන් තියන්න ඕනේ නැහැ. තව පොතසාගේ අපි වත්ත පිළිස් තිනවා. මම පොඩ්ඩක් ලාවට පෙන්නන්නම් ඔයාලට. මේ චුට්ටක් ලාවට පෙන්නන්නම්. මෙතෙන් තවත් එක් જાතියක් මේකේ එහා පැත්තේ දිච්චා මේක මේ පැත්තේ එහා පැත්තෙන් කපලා එහා පැත්තෙන් ගහ කපලා උරන් වෙනදී අතෙන් කපලා තියෙන මෙන්න මෙතන මේ විදිහට කපපු තැන තියෙනවා. කිසි අවුලක් නැහැ. කපපු තැන ඔය විදිහට තිබ්බට ගහ මෙන්න මේ විදිහට අතිවිශාල මුල් අල්ලලා තියෙන හින්දා මේක මේ විදිහට හැදෙනවා. මම ඉතින් ඒක තව වවන්න දින ආසාවක මෙතන එකක් මේ විදිහට හිටව ගත්තා. උගලන්න වෙනදී හිටෙව්වා ගම් වතුරක් ආවට පස්සේ මේ කොනුර පාඩලා දෙන ගම් වතුර පස්සේ බලන්න බැලුවේවත් නැහැ. චුට්ටක් ඉතින් වැටිගෙන එනවා. මුල් අල්ලගෙනත් ඉන්නවා. ඒ පැත්තට අතර හිටවලා තියෙන්නේ. ගම් වතුරෙන් පස්සේ මං ඉතින් මැරෙයි කියලා මැරුන්නේ නැහැ. පොතස් වතුර යට හැදෙනවා. නෝනි වතුර යට හැදෙන්නේ. ගම් වතුරෙන් පස්සේ පැල ඔක්කොම ඔය විදිහට තමයි ඔබ කොළ දින්න යට. මේක දැන් දාලා කොහොම හරි මේකට මං හිතන්නේ මං දන්න විදිහ නැහැ කියන්නේ නියෝන් පෝතෝස් කියලා. ඔයගොල්ලෝ පොඩ්ඩක් ගහලා බලන්න. මේ කොළ පාට නියෝන් හින්දා මේකට නියෝන් පෝතෝස් කියලා තමයි කියන්නේ. මම වෙනදි කට්ට කරවලයි. මේ තියෙන මගේ බොන්ඩ් එක ඉස්සර මාව හිටපු එක. කොහොම හරි පෝතෝස් ගැන අපිට ඔය වගේ දේවල් ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ මං ගෙනාගේව ලොකු ඉබ්බාට යාළුවෙක් දුන්න ලොකු ඉබ්බ ගන්න වෙනවද? පැහැදිලි නැහැ. කැප්චර් වෙන්නේ කැප්චර් අන්න හරි නෑ හරි කැප්චර් හරි. මේ වගේ මේ ලොකු එක නා මේ නිසීට වෙකන ඔයන පොඩි කියලා දැන් තමයි මටත් පේන්නේ. මේ අර හොඳට මැදිච්ච ගල් ඉබ්බේ මට පේන ගොඩක් ලොකුයි. පේනවට වඩා කොහොම හරි වීඩියෝ එක මේ විදිහට සුබ විදිහට ඉවර වෙනවා. ඉතින් කට්ට කරුවලයි සුබ දවසක්. ඔයගොල්ලෝ හැමදෙනාටම අපි ආපු දවසෙන් හම්බෙමු අලුත්ම වීඩියෝ එකකින්. හෙට අනිද්දාට මොස්ටර් ටැංකියට මාළු ගේනවා. එතකොට හම්බ වෙමු.